ආයිබෝන් මම වෛද්‍ය චමල් සංජීව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති. මේ වන විට ග්‍රාමීය රෝහල් වල ඉඳලා කොළඹ ජාතික රෝහල දක්වා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණෙන රෝගීන් රෝහල් තුල පවතින අත්‍යවශ්‍ය ඖෂධ, ජීවිතාරක්ෂක ඖෂධ, ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය කරන මූලික උපාංග නොමැති වීම නිසා දිනපතා පීඩාවට පත්වෙන බව රෝගීන්ගේ මැසිවිලි වලින් අපට පේන්න තිබෙනවා. මේ රටේ සෞඛ්‍ය අර්බුදයේ පහුගිය අවුරුදු දෙකක කාල සීමා මුළුල්ලේ වැඩි වර්ධනය වුණා. හැබැයි අලුත් ආණ්ඩුව ආවට පස්සේ ඕන් පොරොන්දුවක් දුන්නා 2026 අවුරුද්ද වන විට මේ ඖෂධ සම්බන්ධ ප්‍රශ්නය निराකරණය කරන බව. හැබැයි අවාසනාවට වගේ ප්‍රශ්නය निराකරණය කරනව වෙනුවට අපට පේන දේ තමයි දිනපතා සෞඛ්‍ය සේවාවේ ප්‍රශ්න වැඩි වර්ධනය වෙනවා. ඖෂධ හිඟය, ශල්‍ය උපකරණ හා ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය කරන උපාංගවල හිඟය වැඩි වර්ධනය වීමක් තිබෙනවා. අද ඒකේ ප්‍රතිඵලය තමයි බොහෝ රෝහල් වල අධ්‍යක්ෂකවරුන්ට තමන්ගේ වාට්ටු වලට ශල්‍ය කර්ම කරන ශල්‍යාගාර වලට වෛද්‍යවරුන්ට රෝහල් වල අඩුපාඩු ලේඛන රෝහල තුල නැති ඖෂධ සම්බන්ධ ලේඛන දිනපතා නිකුත් කරන්න සිද්ධ වෙලා තිබෙනවා. මේ වන විට රෝහල් පද්ධතිය ඇතුලේ කුඩා දරුවන්ගේ සිට වැඩිහිටියන් දක්වා ශ්වසන අපහසුතාවලදී ශ්වසනය පහසු කිරීම සඳහා සිදු කරන ඉන්හේලර් සල්බියුටමෝල් ඉන්හේලර් සොලියුෂන් එක ඉඳලා ප්‍රබල ප්‍රතිජීවක ඖෂධ කියන්නේ IV ඇමිකසින්, IV කෙෆටැක්සින්, ඒ වගේම තමයි වමනය සඳහා ලබා දෙන මැක්සලෝන් ප්‍රොමෙතසින් වගේ ඖෂධ, විශේෂයෙන්ම ජීවිතාරක්ෂක කටයුතු සඳහා භාවිතා කරන නොඇඩ්‍රිනලින් වගේ ඖෂධ ඇතුළු ඖෂධ කාණ්ඩ 100කට ආසන්න ප්‍රමාණයක බරපතල හිඟයක් ඇති වෙලා තිබෙනවා. මේ හිඟය වෛද්‍ය සැපයුම් ඒකකයේ වගේම ජාතික රෝහලේ ඉඳලා ග්‍රාමීය රෝහල් දක්වා වපසරියක් ඇතුලේ විසිරලා තිබෙනවා. ඒ විතරක් නෙමෙයි. ශල්‍ය කර්මවලදී ශල්‍ය කර්මයෙන් පසුව තුවාලයේ මැසීමට භාවිතා කරන ප්‍රෝලීන්, නයිලෝන් වගේ සූච මැටීරියල්, තුවාලයේ මහන්න පාවිච්චි කරන මැහුම් වර්ග, ස්ටෙප්ලර් වර්ග වල හිඟය වැඩි වර්ධනය වෙලා තිබෙනවා. සමහර ස්ථානවල ගෝස් පුළුන් වල පවා අඩුපාඩු වාර්තා වෙනවා. රෝහලකට නිදහස් සෞඛ්‍ය සේවාව යටතේ රෝගියෙකු යන්නේ තමන්ට අවශ්‍ය කරන වෛද්‍ය පහසුකම් ගුණාත්මක තත්ත්වයේ යටතේ අවම පිරිවැයකින් සිද්ධ කරගන්න. ඒතර මේ තත්ත්වය ඉෂ්ට කරන්න වර්තමාන සෞඛ්‍ය අමාත්‍යාංශයේ අසමත් වීම ආණ්ඩුවේ අසමර්ථකමක්ද කියලා දැන් ප්‍රශ්න කරන්න වෙන්නේ. ජනාධිපතිවරයා කියනවා අවශ්‍ය තරම් මුදල් ප්‍රතිපාදන සෞඛ්‍ය පද්ධතියට ලබා දීලා තිබෙන බව. දැන් අපි දන්නවා ගෙදරක කුස්සියේ ලුණු ටික නැත්නම්, ගෙදර මුළුතැන්ගේ ලුණු නැත්නම් හේතු දෙකක් තමයි බලපාන්නේ. එකක් තමයි කඩේ ලුණු නැති වෙන්න ඕන. දෙක, කඩේට ගිහිල්ලා ලුණු ගේන්න අපට සල්ලි නැති වෙන්න ඕන. දැන් අපි ඇයි මේ බෙහෙත් හිඟයක් ගැන කතා කරන්නේ? එකෝ බෙහෙත් මිලදී ගන්න සල්ලි හිඟයක් තියෙන්න ඕන. එහෙම නැත්නම් වෙළඳ පොලේ ජාතික හෝ ජාත්‍යන්තර වෙළඳ පොලේ ඖෂධ හිඟයක් තියෙන්න ඕන. දැන් මේ කරුණු දෙකම සිද්ධ වෙන්නේ නැහැ. ජනාධිපතිතුමා කියන ඉතා පැහැදිලිව ඖෂධ මිලදී ගැනීම සඳහා ප්‍රමාණවත් ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට යොමු කරන බව. මේ රටේ ජාතික හෝ ජාත්‍යන්තර වෙළඳ පොලේ කිසිම තැනක ඖෂධ හිඟයක් නැහැ. ඉතින් එහෙමනම් හිඟයක් ඇති වෙන්න බලපාන ප්‍රධාන මූලික කරුණු දෙකම සිද්ධ වෙන්නේ නැත්නම්, අවශ්‍ය නැත්නම්, එහෙම ප්‍රශ්නයක් නැත්නම් කොහොමද අපේ රටේ සෞඛ්‍ය පද්ධතිය ඇතුලේ මේ වගේ ඖෂධ හිඟයක් ඇති වෙන්නේ? අද ඖෂධ ගන්න මිලදී ගන්න විදියක් නැතුව පිටට ගියාට පස්සේ රෝගීන්ට දරා ගන්න බැරි මිලකට තමයි ඖෂධ මිලදී ගන්න සිද්ධ වෙන්නේ. ඒතර ඖෂධ මිලදී ගැනීමේ යාන්ත්‍රණය බිඳ වැටීමේදී ඊටා පැහැදිලිව පේන කරුණක් තමයි ඊටා දුර්වල පරිපාලන සහ කළමනාකරණ යාන්ත්‍රණය මේකට ඍජුව වග කියන්න ඕන. දැන් සෞඛ්‍ය අමාත්‍යවරයා හැමදාම හිටපු අමාත්‍යවරුන්ට චෝදනා කරනවා. හැබැයි එයාට අමතකයි එයා වටේට වාඩි කරගෙන තියෙන්නේ ඔය අමාත්‍යවරුත් එක්ක වාඩි වෙලා වටමේස සාකච්ඡා තියපු
බාල ඖෂධ ගේන විට ඒව ගැන දැනගෙන හිටපු බාල ඖෂධ ගේනකොට ඇස්කන් පියාගෙන හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු ඒ නිලධාරීන් රොත්ත බුරුත්තම තමයි ඖෂධ නියාමන අධිකාරිය රාජ්‍ය ඖෂධ සංස්ථාව වෛද්‍ය සැපියුම් මේකකේ සහ සෞඛ්‍ය අමාත්‍යාංශය ඉතිහාසයේ දුර්වලම පරිපාලනයට ගමන් කරනවා. වෛද්‍ය සැපියුම් ජාලය නිවැරදි කරන්න බැරි නම් උන් අස්වලා කරන්න පුළුවන් අයට මේක බාර දෙන්න ඕන. ඒ නිසා සෞඛ්‍ය අමාත්‍යට කියනවා පාළු ගෙවල් වල වළං විඳින්න එපා. නියාමන අධිකාරියට සැපියුම් ජාලයට අවශ්‍ය කරන සැපියුම් කරුවන් ලියාපදිංචි කරන්න බැරි නම් නීති රීති නම්‍යශීලී කරන්න බැරි නම් රාජ්‍ය ඖෂධ සංස්ථාවට ප්‍රසම්පාදන යාන්ත්‍රණය හරියට ආරම්භ කරලා සැපියුම් කරුවන් සමග ගනුදෙනු කරලා ඒ ප්‍රශ්නේ විසඳන්න බැරි නම් සෞඛ්‍ය අමාත්‍ය ලැජ්ජ වෙන්න ඕන ඔය දූරේ රැඳී සිටීම ගැන. ඒ නිසා සෞඛ්‍ය අර්බුදයේ වැඩි වර්ධනය වෙනවා. Taman මැරෙන්නේ බෙහෙත් නැතුව නිසා කියලා මිනිස්සු දන්නේ නැහැ. සෞඛ්‍ය අර්බුදයට විසඳුම් දෙන්න ආණ්ඩුව අසමත් වෙලා තිබෙන්නේ මේ නිලධාරී ජාලයේ අසමත්කම නිසා. නිසා අපි ජනාධිපතිතුමාට ඉතා පැහැදිලිව කියනවා 2026 ජනවාරි 1 වෙනිදා වන විටත් මේ ඖෂධ හිඟය මේ විදිහටම තිබෙනවා නම් රටේ සෞඛ්‍ය අමාත්‍ය සහ සෞඛ්‍ය පරිපාලනය ගැන ඔබ දැඩි තීරණ ගන්න ඕන. මොකද මිනිස්සුන්ගේ දුක වේදනාව බෙහෙත් ටික නැතුව දුක් විඳින මිනිසුන්ගේ දුක වේදනාව දැන් ඉන්න සැප විඳින ඇමතිවරුන්ට තේරෙන්නේ නැති බව තමයි අපට කියන්න තිබෙන්නේ. ස්තුතියි.